ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී Education Services for Overseas Students නීති සංශෝධන පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මෙම සංශෝධනවලින් අධ්‍යාපන අමාත්‍යවරයාට විදේශීය සිසුන් සඳහා පාඨමාලා එකවර අහෝසි කිරීමට නව පනයක් හිමිවන බවයි සඳහන් වන්නේ. පාඨමාලා ගුණාත්මක භාවය පහළ යාම, ආගමන විගමන නීති උල්ලංඝනය වීම සහ ඕස්ට්‍රේලියාවේ අවශ්‍යතාවලට නොගැලපෙන පාඨමාලා සම්බන්ධයෙන් තීරණ ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම බලතලය භාවිතා කළ හැකි වනවා. මෙවන විට පවතින නීති යටතේ පාඨමාලා අත්හිටුවීම හෝ අහෝසි කිරීම TEQSA සහ ASQA මගින් පාඨමාලා මට්ටමින් හෝ ආයතන මට්ටමින් පමණක් සිදු කළ හැකි. නව නීතිය සඳහා පර්ලිමේන්තු අනුමැතිය හිඳි වූහොත් අමාත්‍යවරයාට Classes of Courses ලෙස හඳුන්වන පාඨමාලා කාණ්ඩ කීපයක් හෝ ආයතන අත්හිටුවීමට සහ අහෝසි කිරීමට බලය හිමිවනවා. නව නීතියේ අරමුණ ලෙස පෙන්වා ඇත්තේ පාඨමාලාවන ප්‍රමිතීන් තහවුරු කිරීම, ඕස්ට්‍රේලියාවේ අවශ්‍යතා සඳහා අනුකූලතාවය සහ ජනතාවගේ අභිප්‍රාය ආරක්ෂා කිරීමයි. එහෙත් විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ මෙම බලය පවතින නීති සමග කලපන විට නීති උල්ලංඝනය නොකළ අධ්‍යාපන ආයතනවලට අසාධාරණ බලපෑම් ඇති කළ හැකි බවයි.